දියුණු රටවල මිනිස්සු දෛනික ජීවිතයේ අනිවාර්ය කොටසක් කරගතිපු 100% ස්වාභාවික ඖෂධයක් පාවිච්චි කරනවා. ඒ තුලින් ඔවුන්ගේ පෞරුෂය සහ ඔවුන්ගේ රූපය වර්ධනය කරගන්නවා. මේක එයාලා බැහැයක් විදියට තමයි කරන්නේ. ඒකේ වටිනාකම දන්න නිසා. මොකද මම මේක කියන්නේ හේතුව මීට කලින් මම කිව්වා ලස්සන වෙන්න මෙතඩ් එකක් ගේනවා කියලා. මම ඒ වීඩියෝ එක හදලා දැම්මේ නැත්තේ මොකද මම ඊට කලින් මේ ටික කියන්න ඕනි නිසා. මොකද මම ඒක කරන්න කලින් ගොඩාක් දුරට මේ ක්‍රමය පාවිච්චි කරා. දියුණු රටවල නම් මේක කරන්නේ ඇත්තටම මානසික ආතතිය දුරු කරගන්න. ඒක නිශ්චිත පිළිවෙලකට නෙමෙයි. නමුත් ලංකාවේ අපිට ඉතාම නිශ්චිත පිළිවෙලකට මේක කරන්න අපේ සම්බුද්ධ දේශනාවේ තියෙනවා. නවීන විද්‍යාවට අනුව මේක හඳුන්වන්නේ නියුරෝප්ලාස්ටිසිටි කියලා. ඒ කියන්නේ මොළය නැවත සකස් කිරීමේ ක්‍රියාවලිය. එතකොට අපි සම්බුද්ධ දේශනාවේ මීට අවුරුදු 2500කට කලින් භාවනාව හරහා කොහොමද පුජ්‍යලේ පෞරුෂය සහ රූපය වඩන්නේ කොහොමද කියලා දේශනා කළා තියෙනවා. අපේ සිතුවිලි හා ක්‍රියාකාරකම් මත මොළයේ ක්ෂණිකව සිදුවන මේ රසායනික විපර්යාසය අපේ අතට අල්ලන්නත් බෑ, ඇස් දෙකට පේන්නෙත් නෑ. හැබැයි අපිට දැනෙනවා සහ ලෝකයට එය පේනවා. පොඩක් සිහියට ගමු. එකිනෙකට වෙනස් වූ ප්‍රීතිමත් අවස්ථා සහ සැහැල්ලු අවස්ථාවක අපිට ඩොපමයින්, ඔක්සිටොසින්, සෙරොටොනින්, එන්ඩ්‍රොෆින් වගේ හෝමෝන ස්වයංක්‍රීයව ස්‍රාවය වෙනවා. එතකොට අපි මොනතරම් ප්‍රීතියකින් සැහැල්ලුවකින් හිටියද කියලා. ඒ වගේම ආක්‍රමණශීලී අවස්ථාවක්, තරහ ගිය අවස්ථාවක්, ආතතියෙන් හිටපු අවස්ථාවක අපිට ඇඩ්‍රිනලින්, නෝ ඇඩ්‍රිනලින්, කෝටිසෝල් වගේ හෝමෝන ස්‍රාවය වෙච්ච හින්දා තමයි අපි කේන්තියෙන්, තරහින්, වෛරයෙන් ඔය වගේ එක එක විදිහට අපේ ශරීරය ඒකට රියැක්ට් කරන්නේ. දැන් දන්නවනේ අපේ සිතුවිලි හා ක්‍රියාකාරකම් හරහා අපේ මොළේ සිදුවන රසායනික විපර්යාසය මොකක්ද කියලා. ඉතින් මේක අපිට ඕන විදිහට හසුරවන්න පුළුවන්. නවීන විද්‍යාවේදී මේක හඳුන්වන්නේ නියුරෝප්ලාස්ටිසිටි කියලා, නැවත සකස් කරනවා කියන එක. නමුත් මේක අපේ බුදුහාමුදුරුවෝ මීට අවුරුදු 2500කට කලින් සොයාගත්තා. මේක කරන්නේ භාවනාව හරහා. අපේ මොළේ තියෙනවා ඉදිරිපස කොටසේ ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් කියලා. මේකට අපිට කියන්න පුළුවන් මොළයේ නුවණැති පාලකය කියලා. මෙතෙන්දි කෙරෙන්නේ තර්ක කිරීම, තීරණ ගැනීම, සංසුන් බව, ඉවසීම, හැඟීම් පාලනය කිරීම වගේ පාලනය කරන ස්ථානය තමයි මේ ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් කියන්නේ. අපි සංසුන්ව මනස වඩනකොට, මනස පුහුණු කරනකොට මෙන්න මේකේ ප්‍රමාණය, ශක්තිය වැඩි වෙනවා. ඉතින් මේ ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් එකේ බලය වැඩි වෙනවා කියලා අපේ මොළය මැද තියෙන ආමන් ගෙඩියක විතර ප්‍රමාණයේ තරහ, කේන්තිය, ආතතිය වගේ දේවල් ඇති කරන ඇමින්ඩලා කියලා කොටසක්. අන්න ඒකේ බලය නැති කරනවා. බලය නැති කරලා ඒකේ ශක්තිය ප්‍රමාණය අඩු කරනවා. ඉතින් භාවනාවෙන් කරන්නේ අපේ සිත සංසුන් කරන එක. අපි යමක් ගැන හිතනකොට අපේ මොළය ඒකට අවශ්‍ය මාවත හදනවා. අපි යමක් ගැන පුන පුනා හිතනකොට ඒක අපේ මොළය විසින් තහවුරු කරගන්නවා. ඉතින් බුද්ධ දේශනාවේ කියනව නේද මෛත්‍රී භාවනාව වැඩුවාම ආනිසංස 11ක් තියෙනවා කියලා. අන්න එතනදී අපේ රූපය ලස්සන වෙන එක ගැනත් කියනවා. ඉතින් අපිට මෙතෙන්ද අපි මේ ලෞකික ජීවිතයේ රූප සම්පන්න කඩවසම් පුජ්‍යලයක් ලෙස සමාජයේ ජීවත් වෙන්නනේ අපිට ඕන කරන්නේ. ඉතින් ඒක නිසා අපි චුට්ටක් බලමුද මෛත්‍රී භාවනාව වඩන කෙනෙකුට ලැබෙන ආනිසංස 11 මොකක්ද කියලා. ඊට කලින් මට දැන් මේ මතක් වුණා මෙන්න මේක චුටක් බලන්නකෝ. හරි ලස්සන කතාවක් කියනවා ප්‍රංශ දාර්ශනිකයෙක්. ඔහු බ්ලෙස් පාස්කල් ගණිතඥයෙක්, ඒ වගේම භෞතික විද්‍යාඥයෙක්. ඔහු කියනවා all of humanity's problems stem from man's inability to sit quietly in a room alone කියලා. ඒ කියන්නේ මිනිසාගේ සියලු ප්‍රශ්න වලට මූලික හේතුව තනිව කාමරයක නිහඬව ඉඳ ගැනීමට ඔහුට ඇති නොහැකියාවයි. හරි ලස්සන ඇත්ත කතාවක්. හරි අපි දැන් බලමුකෝ මෛත්‍රී භාවනාව වැඩුවට පස්සේ අපිට ලැබෙන ප්‍රතිඵල 11 මොන වගේද කියලා. අපි මෛත්‍රී භාවනාව වඩනකොට
මුලින්ම අපිට මෛත්‍රී කරනවා, අපේ ආදරණීයන්ට මෛත්‍රී කරනවා, අපේ හතුරන්ට මෛත්‍රී කරනවා, මධ්‍යස්ථ අයට මෛත්‍රී කරනවා, අසල්වැසියන්ට මෛත්‍රී කරනවා. එහෙම ක්‍රමානුකූලව මේක මුළු විශ්වයටම අපි මෛත්‍රී කරනවනේ. එතකොට අපේ මොළය ආදරය, මෛත්‍රී කියන්නේ ආදරය කියලා සරලව අපි අර්ථකථනය කරමුකෝ. අන්නේ ආදරය කරන්න අපේ මනස පුහුණු කරනවා. එතකොට මේකේ පළවෙනි ආනිසංසය විදිහට දේශනා කරලා තියෙන සුවසේ නිින්ද යාම. භාවනා කරනකොට අපේ මනස සංසුන් වෙනවා. කොහොමත් අපි මෛත්‍රී භාවනාව වඩනකොට අපි ආදරය තමයි ප්‍රගුණ කරලා තියෙන්නේ. එතකොට අපි වෛර, තරහ, ද්වේෂ සිතුවිලි හිතට එන්නේ නැහැ. ඊටමත් සුවදායක නිින්දක් ලැබෙනවා. එහෙම දින්න ඕනෑම කෙනෙකුට. මේකේ දෙවෙනි ආනිසංසය විදියට දේශනා කරලා තියෙනවා සුවසේ පිපිදීම. අපි ශක්තිමත් නිින්දක් ලබනකොට අපට ඊළඟ දවසට අවශ්‍ය කරන ශක්තිය, එනර්ජි එක තැන්පත් කරන්නේ අර නිින්දේ ශක්තිමත් භාවය උඩ තමයි. අපි බලන්න චුට්ටක් කල්පනා කළා අපිට නිින්ද නොගිය දවසට පස්සෙන්දට වැඩක් කරන්න ඇඟට පණවත් නෑ නේද? ප්‍රබෝධමත් ගතියක් එන්නේ නෑනේ. අන්න ඒ වගේ තමයි හොඳ නිින්දක් ලබන කෙනෙකුට අවශ්‍ය කරන ශක්තිය හොඳින් ගබඩා කරනවා ඊට පසු දවසට මුහුණ දෙන්න. එතකොට අපිට ශක්තිමත්ව දෙවෙනි දවස වෙනුවෙන් ප්‍රබෝධමත්ව නැගිටින්න පුළුවන්. මේකේ තුන්වෙනි ආනිසංසය තමයි නපුරු සිහින නොපෙනීම. මනස පිරිසිදු නිසා යටිසිතේ බියකරු දේවල් තැන්පත් වෙන්නේ නැහැ. මොකද අපි නිරන්තරයෙන්ම මෛත්‍රිය වඩනවා. ආදරය පුහුණු කරනවා. එතකොට අපේ සිතේ තරහ, වෛර, ක්‍රෝධ, පලිගැනීම් වගේ සිතුවිලි නැති වෙලා යනවා. ඒ නිසා යටිසිතේ අපේ ඒ වගේ නපුරු දේවල් තැන්පත් වෙන්නේ නැති හින්දා අපිට සුවදායක නිින්දක නපුරු සීනයක් දකින්න නැහැ. මේකේ හතරවෙනි ආනිසංසය තමයි මෛත්‍රී වඩන පුච්චලයා මනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා කියන එක. මෛත්‍රී වඩන පුච්චලයෙකුගේ එනර්ජි ෆීල්ඩ් එක ගොඩක් වෙනස්. මොකද ඔහු බාහිර සමාජය හා ගොඩනගන ශක්ති රටාව වෙනස්. ඒ වගේ පුච්චලෙක් ස්වභාවයෙන් මෘදුයි. ඔහුගේ හැසිරීම ආකර්ශනීයයි, ගෞරවය ලැබෙනවා. සමාජයේ නිරන්තරයෙන්ම ඔහුගේ ඇසුර ප්‍රිය කරනවා. මේකේ පස්වෙනි ආනිසංසය තමයි අමනුෂ්‍යයන්ට ප්‍රියවීම. මෛත්‍රිය වඩන පුච්චලයෙකුගේ ස්වභාවයෙන්ම ආක්‍රමණශීලී බව සහ බය නැති වෙලා යනවා. සාමාන්‍යයෙන් සතුන් සහ වෙනත් ජීවීන්ට මේක හොඳින්ම තේරෙනවා. ඒක බයෝ සිග්නල් එකක්. එතකොට එයාලකින් අනතුරක් එන්නේ නැහැ. සතෙක් සර්පෙක් වුණත් අපිට අනතුරක් කරන්නේ එයාලගේ ආරක්ෂාව වෙනුවෙන්. එතකොට චුට්ටක් බලන්නකෝ අපි ගෙදර ඇති කරන සුරතල් සතෙකුට අපිට ලං වුණාට පිට අපි මහපාරදීම දකින සත්ත්වය අපිට ලං වෙන්නේ නැහැ. මොකද අපි ආදරය කරන්නේ අපේ ගෙදර ඇති කරන සතාට විතරයි. නමුත් විශ්වීය වශයෙන් ආදරය වඩන කෙනෙකුට සත්තු සිව්පාවන්ගෙන් වෙනත් ජීවීන්ගෙන් අමනුෂ්‍ය කොට්ටාස වලින් කරදරයක් වෙන්නේ නැහැ. හයවෙනි ආනිසංසය දෙවියන්ගේ ආරක්ෂාව ලැබීම. මෛත්‍රී වඩන කෙනෙකුගේ ඉලෙක්ට්‍රෝමැග්නටික් ෆීල්ඩ් එක වෙනස්. ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රය වෙනස්. මෛත්‍රිය වඩන විට මොළයේ තරංග ඉතා සංසුන් සහ ඉහළ සංඛ්‍යාතයේ ක්‍රියාත්මක වෙනවා. එතකොට මෛත්‍රිය වඩන පුච්චලයා වටා ප්‍රබල ඕරා එකක් හැදෙනවා. උසස් අධ්‍යාත්මීය ආරක්ෂාවක් ඒ පුච්චලයාට ලැබෙනවා. හත්වෙනි ආනිසංසය තමයි ගින්නෙන් වසවිසෙන් අවියාවිතෙන් ආරක්ෂා වීම. මෛත්‍රී වඩන පුච්චලයාට අහඹු අනතුරු වලින් ආරක්ෂා කරනවා. මෛත්‍රිය වඩන විට සිටුේෂනල් අවයානස් එක. ඒ කියන්නේ ඒ පුච්චලයාවට සිදුවන දේ ගැන තියුණු අවබෝධයක් ඇති වෙනවා. ඒ අවබෝධය නිසාවෙන්ම අර අනතුරු ගැන ඔහුට ඉව ලැබෙනවා. අන්න ඒක තමයි වෙන්නේ මෙහිදී. නැතුව වෙනත් ආශ්චර්යයක් නෙවෙයි. 9 වෙනි ආනිසංසය තමයි අපි කවුරුත් කැමති ආනිසංසය. මුහුණේ පැහැපත් භාවය ඇති කරන එක. අපේ ආසම ආනිසංසය 아무තෙන් කියන්න ඕන නැහැ. අපේ හිතේ ආතතිය, බය වගේ දේවල් ඇති වෙන්නේ නැති වුණාම කෝටිසෝල් වගේ අපිව අවලස්සන කරන හෝමෝන ස්‍රාවය වෙන්නේ නැහැ. රුධිර සංසරණය හොඳින් යහපත් වෙලා ඔක්සිජන් සෛල කරා හොඳින් ගමන් කරලා අපේ නැචරල් ග්ලෝ එක සමේ දීප්තිය ඇති කරනවා.
10 වෙනි අවස්ථාව තමයි සිහියෙන් මිය යෑම. calm and alert. මොළයේ නිරන්තරයෙන්ම සංසුන්කම පුහුණු කළා මෛත්‍රිය වඩවන නිසා ඔහු ප්‍රීතියෙන් සහ සැනසීමෙන් මරණයට මුහුණ දෙන අවස්ථාව දක්වාම ජීවත් වෙනවා. ඒ නිසා මෛත්‍රිය වඩන කෙනෙකුට සංසුන්ව මැරෙන්න පුළුවන්, සිහියෙන් මිය යන්න පුළුවන්. 11 වෙනි ආනිසංසය තමයි බ්‍රහ්ම ලෝකයක උප්පත්තිය ලැබීම. මෛත්‍රිය කියන්නේ සීමා නැති ප්‍රේමයක්. unconditional love. අපි ආදරයෙන් මෛත්‍රියෙන් අපි ඒක පුරුදු පුහුණු කරාම අපේ මනස එක තාවර කරගෙන ඉවරයි. අපේ මොළය එක ස්ථාවර කරගෙන ඉවරයි. ඊට පස්සේ අපිට high frequency එකක්, අපේ උසස් කම්පන ශක්තියක් ඇති වෙනවා. ඊගාව භවය සැකසෙන්නේ අන්නේ කම්පන ශක්තියට ගැළපෙන විදියට. ඉතින් මොනතරම් ස්වාභාවික ඇන්ටි ඒජින් එකක්ද බලන්න මෛත්‍රී භාවනාව කියන්නේ. හරි. තාම විද්‍යාවටවත් ලං විය නොහැකි මේ ශ්‍රේෂ්ඨ දර්ශනය ඇතුලේ අපේ ජීවත් වීමේ කලාව, රූපය සහ පෞරුෂය ගොඩනගන්න දේශනා කරපු දේවල් හරිම පුදුම සාගතයි. මෛත්‍රිය කියන්නේ නිකන් කරන දෙයක් නෙවෙයි. අපේ ඥානමය උරුමයක් නෙවෙයි. අපේ ජීවන විලාසය වෙනස් කරන බයෝ හැක් එකක්. ඉතින් මට මේ වීඩියෝ එක හදන්න දවස් 5කටත් වැඩි කාලයක් ගියා මේක වොයිස් කරන්න. කාර්යබහුලකම නිසාම ඒත් හොඳට එඩිට් කරගන්න නම් බැරි වුණා. මේ වීඩියෝ එකේ ඔයාලගේ අදහසක් තියෙනවා නම් ඇත්තටම මං හරි ආසයි මොන වගේද කියලා එක දැනගන්න. ඉතින් මෙතෙක් වෙලා හිටිය ඔයාලට ගොඩාක් ස්තුතියි.